අද මං යන්නේ මගේ මේ ඇක්ෂන් කැමරා එක මෙන්න මේ වොෂින් මැෂින් එක ඇතුළට දාලා රෙදි හොදන්න. ඔව් අපි වොෂින් මැෂින් එකේ කොච්චර රෙදි හොදලා තිබ්බත් අද අපි බලන්න යන්නේ රෙදි වල point of view එකේ. ඉතින් මේ වීඩියෝ එකේ ෆේසස් දෙකක් තියෙනවා. ඉතින් පළවෙනි ෆේස් එකේදී මගේ මේ ඇක්ෂන් කැමරා එක මං කෙලින්ම වොෂින් ටබ් එක ඇතුළට දාලා රෙදි හොදනවා. අපි බලමු මොන වගේ ෆුටේජ් එකක්ද රෙකෝඩ් වෙන්නේ සහ මගේ ඇක්ෂන් කැමරා එක සර්වයිව් වෙයිද කියලා. ඉතින් මුලින්ම මම මගේ ඇක්ෂන් කැමරා එක වෝටර්පෲෆ් කේසින් එක ඇතුළට දාගන්නවා. විශාල කරදරයක් වුණා නේ මේක. ඉතින් ඊට පස්සේ වයර් කෑල්ලක් අරගෙන මෙන්න මේ බටයක් වගේ පේන එකට තියලා මගේ ඇක්ෂන් කැමරා එක ගැට ගහගත්තා. එතකොට මට පුළුවන් රෙදි හොදනකොට වතුර ඇතුලෙන් view එක මොන වගේද කියලා ලස්සන්ට රෙකෝඩ් කරගන්න. ඊට පස්සේ වොෂින් පවුඩර් උත් දාලා වතුරත් පුරවගත්තා. අන්තිමට රෙදි ටිකක් දාලා මැෂින් එක ඔන් කරා. දැන් අපි බලමු අපේ ඇක්ෂන් කැමරා එකේ මොනවද රෙකෝඩ් වෙලා තියෙන්නේ කියලා. ඔන්න ඔය විදියට මගේ ඇක්ෂන් කැමරා එකේ ලස්සන්ට මේ වීඩියෝ එක රෙකෝඩ් වෙලා තිබ්බා. හැබැයි අන්තිමට මගේ ගැට ගැසීමේ හොඳ ගම හින්දා කැමරාවත් ගියා රෙදි ටිකත් එක්ක. එහෙමයි කියලා අපි සැලෙනවද? සැලෙන්නේ නෑ. අපිට තියෙනවා ෆේස් 2 එක. ෆේස් 2 එක කියන්නේ මීට වඩා අතල්. ඉතින් ෆේස් 2 එකේදී මගේ ඇක්ෂන් කැමරා එකයි අර අපි හොදපු රෙදි ටිකයි වොෂින් මැෂින් එකේ වේලන කොටස දාලා වේලන්නයි යන්නේ. මෙතන තියෙන විශේෂම දේ තමයි මේ වොෂින් මැෂින් එකේ වේලන කොටස විනාඩියට වට 1000කට වැඩි ස්පීඩ් එකකින් කැරගෙනවා. ඉතින් ඒ නිසා කැමරා එකට මොනවා වෙයිද කියන්න මංවත් දන්නේ නැහැ. ඉතින් කිව්වා වගේ මගේ ඇක්ෂන් කැමරා එකයි හොදපු රෙදි ටිකයි වොෂින් මැෂින් එකේ වේලන පැත්තට දාලා මැෂින් එක ඔන් කරා. දැන් අපි බලමු මගේ ඇක්ෂන් කැමරා එකේ මොනවද රෙකෝඩ් වෙලා තියෙන්නේ කියලා. මම කිව්වනේ දෙවෙනි ෆේස් එක ආතල් කියලා. මෙතනදී ඔයාලට පේනවා ඇති මැද තිබ්බ ඇක්ෂන් කැමරා එක අයිනට මූව් වෙනවා. ඒකට හේතුව තමයි රෙදි වේලන කොටසේදී කේන්ද්‍ර අපසාරී බලය කියන බලය පාවිච්චි කරලා තමයි රෙදි වේලන්නේ. සරලව කිව්වොත් මේ ඩ්‍රම් එක වගේ කොටස වේගෙන් කැරගෙනකොට ඩ්‍රම් එකේ මධ්‍ය ලක්ෂයේ ඉඳන් ඩ්‍රම් එකේ බිත්ති දක්වා බලයක් ඇති වෙනවා. ඒ කියන්නේ රෙදි ටික බිත්ති වලට තද කරලා තියාගන්නවා වගේ රෙදි වල තියෙන වතුර බින්දු වලටත් ඒ බලය තියෙන නිසා ඩ්‍රම් එකේ බිත්ති වල තියෙන සිදුරු වලින් ඒ වතුර බින්දු එළියට තල්ලු වෙනවා. ඉතින් අමතර කරුණක් කිව්වොත් ඔන්න ඔය බලයම තමයි හේතු වෙන්නේ අධික වේගෙන් කිසියම් වස්තුවක් භ්‍රමණය කරාම මෙන්න මේ වගේ දරා ගන්න බැරුව කෑලි කෑලි වලට කැඩිලා යන්න. ඉතින් මේ වගේ වීඩියෝස් බලන්න VS Brother අපිව subscribe කරලා like කරලා share කරලා අපිත් එක්ක set වෙලා ඉන්න. තවත් මේ වගේ සුපිරි වීඩියෝ එකකින් හම්බෙනකම් ඔයාට සුබ දවසක්.